ආයුබෝවන් මාපිය එක්සෙල් ලෝලි හිතවතුනි තමුන්නාන්සේලාට එක්සෙල් ෂීට් එකේ මොකක් හරි ඩේටා එකක් හොයන එක සමහර වෙලාවට පිදුරු ගොඩේ ගිනු කූර හොයනවා වගේ සීන් එකක් වෙලා තියෙනවද කොලම් 10 ගානක් මැද්දේ ඇමේසන් වනාන්තරේ ගහක් ගානේ වගේ ඔයාට ඕනම විස්තරේ හොයාගන්න ඔයාගේ ඇස් දෙක වම දකුණ මාරු වෙලා ගිහින් තියෙනවද එහෙනම් අද අපි හඳුන්වා දෙනවා තවත් එක්සෙල් ජිල්මාට් එකක් වෙන VLOOKUP ඔය සමහර එක්සෙල් ගෙරදාලා ඉන්න අයියලා අක්කලා කියනවා වගේ ආයුබෝවන් ඔයාලා හැමෝටම අද අපි අලුත් එක්සෙල් පාඩමක් ඉගෙන ගමු. ඒ තමයි සංකීර්ණ දත්ත හොයන්න භාවිතා කරන VLOOKUP ෆන්ක්ෂන් එක. වගේ කේල් මලක් මේකේ නෑ. මේක හෙන්න ලේසි. VLOOKUP නැත්තම් vertical lookup. අපි data එකක් දුන්නම ඒක දිහා බලලා ඒකට අදාළ අනිත් data ටික වෙන කොහේ හරි තියෙන data කොටකින් හොයලා අරන් දෙන එක තමයි හිතවතුනි මේකෙන් කරන වැඩේ. අපි දැන් බලමු මේකේ තේරුම. VLOOKUP යකාට වැඩේ බාර දෙන්න අපි පද හතරක් දැනගෙන ඉන්න ඕනේ. ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ ආගියුමන්ට්ස් කියලා. හැබැයි මේක හරියට ATM කාඩ් එකේ පින් එක වගේ තමයි. එකක් හරි මිස් වුණොත් වැඩේ තොර. මේක බලන්න. මේ තමයි VLOOKUP ෆෝමියුලා එක. මේකේ lookup value කියන්නේ හිතවතුනි අපිට හොයාගන්න ඕන data එකේ ID එක. උදාහරණයක් විදිහට මෙන්න මේ data sheet එක ගමුකෝ. මෙතන තියෙන්නේ products තොගයක්. මෙතනින් අපි ගමු මේක cat image printed mug පූසා ඉන්න කෝප්පේ අපි VLOOKUPට කියනවා මේ පූසා ඉන්න කෝප්පෙට අදාළව විකුණපු ගාන හොයපන් කියලා අන්න ඒ cat image printed mug කියන එක තමයි ID එක කියන්නේ තවත් දිය කරලා කිව්වොත් බලන්න ඕනේ මොකක් දිහාද කියන එක තමයි මේ lookup value කියලා කියන්නේ ඊගාවට table array මේ තමයි අපේ data පතරංගේ ඒ කියන්නේ data table එක මෙතනදී තව සීන් එකක් මතක තියාගන්න අර lookup value කියන එක අනිවාර්යයෙන්ම මේකේ වම් පැත්තේ කොනේ ඒ කියන්නේ ෆස්ට් කොලම් එකේම තියන්න ඕනේ නැත්තම් VLOOKUP කාර්යයා NA ඒ කියන්නේ not available කියලා මගුලක් සෙල් එකේ දානවා මොකද මේ lookup කාර්යයට අපේ වම් පැත්ත පේන්නේ නැහැ ඒකගේ දකුණු ඇහැ විතරයි පේන්නේ ඒ හින්දා අනිවාර්යයෙන්ම වමේ තියන්න වමේ කොනේ ඊළඟට කොලම් ඉන්ඩෙක්ස් නම්බර් හරි VLOOKUP කාර්යය පූසා ඉන්න කෝප්පේ බැලුවා කියමුකෝ දැන් අපිට හොයන්න ඕනේ ඒකේ ගාන මිල ඒ මිල තියෙන්නේ අපේ data table එකේ වම් පැත්තේ ඉඳන් කීවෙනි තීරුවේද කියලා තමයි මෙතන දෙන්න ඕනේ මෙන්න මෙහෙම දැන් මේකේ නම් 1 2 3 තුන්වෙනි එකේ වැරදි අංකයක් දුන්නොත් මෙයා ref කියලා සෙල් එකේ දාලා අපිට බයිනවා ඒ හින්දා හරිම අංකෙ දෙන්න ref කියන්නේ reference error කියන එක දැන් range lookup ඒ කියන්නේ හරිම එකද ළඟම එකද කියන එක කොටින්ම කිව්වොත් කළු එකාද සුදු එකාද අන්න එහෙම ඉතින් මෙතන false නැත්තම් 0 දැම්මොත් ඒ කියන්නේ හරියටම ගලපන්න නැත්තම් exact match කියන එක ඒක තමයි හිතවතුනි හැමතිස්සෙම වගේ දාන්න ඕනේ ඒ කියන්නේ පූසා ඉන්න කෝප්පේ විතරමයි ඕනේ පූසා නැති කෝප්ප එපා අන්න එහෙම හැබැයි මෙතන true කියලා දැම්මොත් හිතවතුනි ඒ කියන්නේ ආසන්න ගැලපීම නැත්තම් approximate match හොයපන් කියන එක ඒක දාන්නේ වෙනස් වැඩවලට ඒ කියන්නේ ලකුණු වලට ග්‍රේඩ්ස් දානවා වගේ ඒ වගේ සීන් එකකදී. හැබැයි මතක තියාගන්න true දානවා නම් ඔයාගේ first column එකේ data අනිවාර්යයෙන්ම පිළිවෙලට. ඒ කියන්නේ ascending order එකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් VLOOKUP කාර්යය කරන්නේ අර 99 හොයලා දෙනවා වගේ වැඩක් තමයි ඉතින්. හරිම එක නෙමෙයි වෙන්නත් පුළුවන්. හැබැයි ළඟටම ගැලපෙන එකක් දෙයි. නියමයි හිතවතුනි අපි දැන් යන් වැඩේ කරන්න ප්‍රැක්ටිකල් කරන්න මේන්න බලන්න මේ තියෙන්නේ හැබැයි මේ වෙන ඩේටා සෙට් එකක් හරි ඒ කියන්නේ එම්ප්ලොයි ඩේටා සෙට් එකක් මම හදාගත්ත එකක් දැන් මේකෙන් අපිට ඕනේ එම්ප්ලොයි නම්බර් EMP0010 කියන කෙනාගේ බ්‍රාන්ච් එක හොයලා ගන්න කියලා හිතමු බ්‍රාන්ච් එක දැන් මගේ ඩේටා පතරංගේ තියෙන්නේ sheet 1 එකේ හැබැයි අපි දැන් VLOOKUP වැඩේ කරන්නේ sheet 2 එකේ නැත්තම් මේ සීන් එක පැටලලා යනවා මම දැන් sheet 2 එකේ මෙතන මෙහෙම ලියනවා ඔන්න සමානයි VLOOKUP බ්‍රැකට් එක ඕපන් කරා බලන්න ඕනේ මොකක්ද නැත්තං ID එක මෙතන B3 සෙල් එක බලන්න ඔන්න මං ඒක සිලෙක්ට් කරා ඊළඟට table array එක නැත්තං data table එක මන් දෙනවා මේ data table එක සම්පූර්ණයෙන් B3 ඉඳන් U1003 වෙනකම් දැන් ඔන්න branch එක ගැන තියෙන column index number එක ඒ කියන්නේ කීවෙනි කොලම් එකේද කියන එක මේක හරියටම දෙන්න මේකෙනම් පස්වෙනි කොලම් එක හරි දැන් false ඒ කියන්නේ හරියටම මැච් කරලා හොයන්න කියන එක හරි දැන් ෆෝමියුලා එක ලියලා ඉවරයි එන්ටර් කරන්න
අන්න බලන්න කිරි ගහට ඇන්න වගේ උත්තරයාව නේද හිතෝතුනේ බලමුද හරිද කියලා මේ තියෙන්නේ EMP0010 ප්‍රාංචක මාතර හරි නේද දැම් මෙතැන්ට වෙන අයිඩ නම්බ එකක් දාලා බලමු මේක දාමු කොපි කරලාරං රයි් ආවනේද ඒ වගේම මෙහෙම පහලට ඔයාට ඕන කරන අයිඩ නම්බස් විතරක් දාගෙන මේ සේරගෙම බ්‍රාන්චස් එක පාරම ගන්න ඕනේ නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ පලවිනියට ලියපු ෆෝමියලෑගේ ටේබල් ඇරේ එක ලොක් කරගන්න එක ඒ මොකක්දේ ඒක පොඩි වැඩක් ෆෝමියලෑගේ මෙන්න මෙතන ටේබල් ඇරේ එක පෙන්නන කොටස ලොක් කරගමු එතන මෙහෙම සිලෙක්් කරලා දැන් F4 කී එක ප්‍රෙස් කලා පේනවද ඩොලමාක් එක වැටුණා ඒකෙන් තමයි ලොක් කරන්නේ නැත්තම් මෙතන හැම සෙල් නම්බ එකක්ම සහ කොළම් නම්බ එකක්ම ඉස්සරහට ඩොලමාක් එක දාගත්තත් හරි ඕක කළේ නැත්තම් මේ පළවෙනි සෙල් එක පහලට අදිනකොට සෙල් රෙෆරන්ස් වෙනස් වෙනවා එතකොට මෙයාගේ නම් මාරු වෙලා තමයි එන්නේ හරි දැන් මේ පළවෙනි සෙල් එක නැත්තම් VLOOKUP ෆෝමියුලා එක තියෙන සෙල් එකේ හැන්ඩල් එකෙන් අල්ලලා ඇද්ද තමයි පහලට අන්න දැක්කද හිතෝතුනි වැඩේ දැන්වාගේ ඔෆිස් එකේ ලොක්ක පුදුම වෙලා කෝමද බම් මේක මෙච්චරික්මට කළේ කියලා ඇහුවොත් මේ වීඩියෝ එක එයාටත් යවන්න හිතෝතුනී ඉතින් හිතෝතුනි VLOOKUP කියන්නේ සුපිරි ලයිෆ් සේවර් එකක් තමයි හැබැයි මෙන්න මේ රූල්ස් තුන අනිවාර්යෙන් මතක තියාගන්න නැත්තං විනාශයක් තමයි රූල් නම්බර් 1 වම් පැත්ත තමයි VLOOKUP ගේ ජීවිතේ දකුණක් නෑ රූල් නම්බර් 2 ෆෝල්ස් දාන්න අමතකුණොත් මේ VLOOKUP කාරයා ඔයාට වැරදි තෑවෙක් පෙන්නයි අප්‍රොක්සිමේට් මැච් කරගෙන විකාරයක් බොසාට ඇවලා This was due an hour ago. Do you see this error? You jeopardized the entire project. I expect better than this. නාන්න එපා රූල් නම්බර් 3 ටේබල් ඇරේ එක ලොක් කරලා නැත්තං ඇබ්සලූට් රෙෆරන්ස් දාලා මිසක් ෆෝමියුලා එක කොපි කරන්න ඩ්‍රෑග් කරන්න එපා දෙල් වෙනවා හරි නේද ඒක තමයි සම්පූර්ණ VLOOKUP කතාව වෙන කතාවක් කොහෙවත් නෑ ඔච්චර තමයි කොහෙ ගියත් තියෙන්නේ ඔන්න දැන් ඩේට හොයන්න ගිහින් පිස්සු හැදෙන්න ඕන්න නෑ VLOOKUP පාවිච්චි කරන්න ඉතින් තවත් මේ වගේ ජිල්මාට් සහ වටිනා එක්සෙල් ටිප්ස් දැනගන්න අපේ channel එක subscribe කරලා බෙල් එකත් ඔබන්න අමතක කරන්න එපා ඊළඟට තවත් සුපිරි වීඩියෝ එකක් අරන් එන්නම් හිතෝතුනි පරිස්සමෙන් ඉන්න